Yeah, off the life up. Put the mic up, hard the mic. It's a day of night. Cause when I'm restless, I put on it. I am in money. My life, oh, nothing I try for. Off the life, I took the mic up, ride the mic up. හලෝ ළමයි කොහොමද ඉතින් ඔයගොල්ලන්ට හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා නේද? ඉතින් ඔන්න අදත් මම හිතුවා ඔයගොල්ලන්ට පුංචි වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා. අද දවසේ ඉතින් අපි හැමෝටම ටිකක් විශේෂ දවසක්. අපි දැන් මේ ලෑස්ති වෙන්නේ පොඩි ගමනක් යන්න. ඒ කියන්නේ අපේ ගෙදරට අමුත් එක්ක එක්කන් යන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම අපි දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ නංගි එක්කන් යන්න. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝස් වල කියලා තියෙනවනේ එයා ලංකාවේ නැහැ. එයා ඉන්නේ රට. ඉතින් ඒක නිසා එයා අද එනවා ලංකාවට. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙනවා එයාව එක්කගෙන ඉන්නේ එයාපෝට් එකට යන්න. ඉතින් පාන්දර 4යි ඉස්සර තමයි යාට මේට ලෑන්ඩ් කරන්න තිබ්බේ. ඉතින් අපි ඒ වෙලාවට හරියන්න උදෙන්ම නැගිටලා හැමෝම ලෑස්ති වුණා යන්න පිටත් වෙන්න. ඉතින් එයා අවුරුදු 3කට විතර පස්සේ තමයි ලංකාවට එන්නේ. ඉතින් දැන් අර මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට යාව පිටරටක තියන්නත් බයයි. ඒ කොහොමද එයා වෙකේෂන් එන්න තමයි හිටියේ මේ කාලෙට. ඉතින් ඒක නිසා අපි දැන් මේ ලෑස්ති වෙනවා. ඉතින් එයාව එක්කන් යන්න. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. වීඩියෝ එක අන්තිමට තව ගොඩාක් ලොකු දේවල් තියෙනවා. මගේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. පිණිපැතුමන් දිලේ හිත කියවන්න ආසයි නොවේ නලවෙන්න තුරුලේ විඳගන්න විසිසේ මගේ වෙන්න මේ ආමයේ පෙම්වන්ත සිහිනේ සමරන්න ඕනේ සිපගන්න හැන්දෑ කරේ ඔන්න ඉතින් ඊට පස්සේ අපි දැන් මේ යන්න පිටත් වෙලා තමයි ඉන්නේ. අපි ඇත්තටම අපි හැමෝම එයාපෝට් එකට යන්න හිතුවේ නැහැ. නමුත් හස්බන්ඩ් කිව්වා ඉතින් එයා පික්මි එකක් දාගෙන හරි ගිහලා නංගිව එක්කගෙන එන්නම් කියලා. ඒත් ඉතින් මේ කාලේ මේ තෙල් ප්‍රශ්නත් එක්ක ඉතින් අපිට පික්මි එක ෂුවර් කරන්න බැහැනේ. මොකද පාන්දරම නිසා අපිට ඒක ෂුවර් කරන්න බෑ. ඒක නිසා ඉතින් අපි දන්න කියන කෙනෙක්ගේ වෑන් එකක. ඉතින් මේ විදිහට එතකොට ඉතින් අපි හැමෝටමත් යන්න පුළුවන් නේ. ඒක නිසා අපි ඉතින් ඒ වෑන් එකට කතා කරලා අපි හිතුවා ඉතින් ඒක නිසා අපි සේරමල්ලම යනවා කියලා. ඊට පස්සේ දැන් මේ ඉතින් අපි ආයනකම් බලන් ඉන්නවා. ඕගොල්ලන්ට පේනවත් ඇති ඈතින් එනවා යා. ඉතින් අපිට හරිම සතුටුයි. ඉතින් අපිට වඩා හැමෝටම වඩා අම්මට තමයි ගොඩක්ම සතුටුයි. ඉතින් ආපු එකට මොකද ඉතින් අවුරුදු 3කට පස්සේ මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දෝවන්දා ආදරෙන් මං පිරුණා මට දෙන්න ලෝබයි. ඔන්න ඉතින් ඊට පස්සේ දැන් නංගිත් ආවා. ඉතින් දැන් අපි ආවත් මේ විදිහට ඉතින් එළියට අරගෙන ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට කලින් අපි ආපු වාහනේට කතා කළා. එයාගේ බෑගේජ් ටිකත් අපි වාහනේට දාගත්තා. දැක්කනේ දැනන්දිව අවුරුදු 3කට පස්සේ තමයි දැක්කේ. ඉතින් එයා අර වීඩියෝ කෝල්ස් වලින් කතා බහ කරාට මෙහෙම දැක්කේ ඉතින් අවුරුදු 3කින්. ඊට පස්සේ ඉතින් අපි ඔන්න ඒ විදිහට පිටත් වුණා ගෙදර යන්න. ඉතින් මන්ට බඩගිනි ගියපු නිසා අපි ඉතින් එයාට මේ බිස්කට් එකකුත් අරන් ආවා වාහනේ යන ගමන් කන්න පුළුවන් නිසා. අපේ පුතාට හොඳටම වමනේ ගිහිල්ලා තිබ්බේ වෙලාවේ.
ඊට පස්සේ ඉතින් දැන් ඔන්න අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා එයාගේ බෑග් එක අස් කරනවා නම් තමයි දැන් මේ ඉන්නේ. ඉතින් ගොඩක් බඩු ගෙනාවේ නැහැ අපිට. මොකද එයා බඩු පෙට්ටියක් හදලා කාගෝ එකේ දාලා තිබ්බේ. ඒක ගන්න විදිහක් නැහැ මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක. ඒගොල්ලෝ ඒක තාම මෙහෙට එවලා නැහැ. ඒක නිසා ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි එයා ගෙනල්ලා තිබ්බේ. ඔන්න ඉතින් අද තමයි මාර්තු 31. ඒ කියන්නේ අපේ පුංචි පුතාගේ උපන්දිනේ. ඉතින් එයාට දැන් අවුරුදු 3ක් වෙනවා. ඉතින් අපි හිතුවා එයාගේ බර්ත්ඩේ එක පුංචියට හරි එයාට මතකයක් විදිහට තියෙන්න ඕන නිසා හරි පුංචි විදිහට මේක සමරන්න ඕන කියලා. ඉතින් අපි ඒක නිසා මෙන්න මේ විදිහට පුංචියට සරසලා මෙන්න මේ විදිහට ආස විදිහට කේක් එකකුත් හදලා අපි ගෙදර 4-5 දෙනා එකතු වෙලා මේ විදිහට පුංචියට එයාගේ බර්ත්ඩේ එක සමරන්න හිතුවා. ඉතින් මගෙන් මට මෙන්න මේ විදිහට කේක් එක කට් කරලා ඊට පස්සේ හැමෝටම කේක් කැව්වා. ඉතින් තෑගිත් ගොඩක් හම්බුණා. හැමෝගෙම වගේ බබාට තෑගි හම්බුණා ගෙදර. ඉතින් මං කිව්වනේ මේ නංගිත් රටේ ඉඳන් ආවා කියලා. ඉතින් එයාත් මෙයාට ඇඳුම් සපත්තු හැම දෙයක්ම වගේ ගෙනල්ලා තිබ්බා. ඉතින් මං ඒව නම් මෙතන වීඩියෝ එකට ඇඩ් කරලා නැහැ. මං පස්සේ ඒකට වීඩියෝ එකක් කියන්නම් එයා මොනවද ගෙනාවේ කියලා. ඉතින් අපි හැම අවුරුද්දෙම වගේ පුතාගේ මේ විදිහට උපන්දිනේ සමරුවා. ඉතින් එයාගේ නැන්ද ලංකාවේ ඉඳන් සමරන එයාගේ පළවෙනි උපන්දිනේ. ඉතින් තව විශේෂ වැඩක් අපිට මේ දවසේ කරන්න තියෙන නිසා අපි ඉතින් උදේවරුම වගේ මෙයාගේ කේක් එක කපලා ඉවර කරා. ඔයගොල්ලෝ දිගටම වීඩියෝ එකත් එක්ක බැඳිලා ඉන්න. අන්තිමටම තමයි අපේ අද දවසේ වෙච්ච විශේෂම වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ තවත් අලුත් සමාජිකයෙක් අපේ ගෙදරට එනවා. ඉතින් ඒක වීඩියෝ එකේ අන්තිමටම මම දානවා. ඒ හින්දා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අමතක කරන්න එපා. මල් කිනිති සෙලවින්දී ආදරේ දැනෙනවා කිරිසිනහා ඉතිරින්දී ජීවිතේ දැනෙනවා නැලවෙන්න පුතුනේ මාතුරුලේ සිපගන්නම්මා නැලවෙන්න දුවනේ මාතුරුලේ සනසෙන්නම්මා නුඹ හින්දා මාහින හෙනවා මේ ඔන්චිල්ලාවත් ඉතින් අපි බබාට අපි උපන්දිනට තමයි අරගෙන ආවේ. මොකද එයා හරි ආසයි මේ වගේ ඔන්චිල්ලාවකට. ඉතින් අපි ඒක නිසා ඒකත් එයාගේ බර්ත්ඩේ එකටම ගෙනල්ලා දුන්නා. Are you ready? The time has come. The show begins. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. ඔන්න ඉතින් මේක තමයි අපේ ඊළඟ සර්ප්‍රයිස් එක. ඉතින් මගේ හස්බන්ඩ්ගේ අවුරුදු ගානක මහන්සිය එයා හම්බ කරපු හැම දෙයකින්ම ඉතින් ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේකත්. ඉතින් එයා ගොඩාක් දුක් මහන්සි වෙලා හරි හම්බ කරගත්ත දේවල් වලින් අපි ගත්ත දේ තමයි මේ. ඉතින් කෙනෙක්ට මේක පුංචි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේක අපිට නම් ගොඩාක් ලොකු දෙයක්. මොකද බින්දුවේ ඉඳන් පටන් ගත්ත මනුස්සයෙක්ට මෙහෙම දෙයක් අද මේ තියෙන තත්ත්වෙත් එක්ක කරගන්නවා කියන්නේ ඒක ඇත්තටම ලොකු වාසනාවක්. ඉතින් ඒක නිසා අපි සතුටු වෙනවා අපිට මේ වගේ දෙයක් කරගන්න හම්බෙච්ච එක ගැන. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වේ අන්තිමටම දෙන්න තියෙන සර්ප්‍රයිස් එක තමයි මේක. අද ඉතින් පුතාගේ උපන්දිනේ දවසේ එයාට මෙන්න මේ විදිහට එයාගේ තාත්තගෙන් උපන්දින තෑග්ග හම්බුණා. මගේම මල් උයනේ පිපෙන්න තුරු මුදුනේ හිඳින්න ළඟින් හිනැහිලා
සරා